ඒ පෙර දිනයකම පෙම් කළ යුවති අද ක්ලිනික් යනවා. අසුන් ගන්න මාතා. පිස්සුදු මෝඩයෝ මට බබ එකම් වෙන්නේ නෑ. මේ කාල බඩෑවි. කොල්ලට සොරි වෙනවා. දැන් හොඳ කෑම කම් වෙනවා වගේ. මෝඩ කතා කියන්න එපා. මනුස්සකමට කතා කරේ. සම්බන්ධ නතර වෙලා දැන් මාස 6ක් වෙනවා. තාම තරහ හිතේ තියන් ඉන්නවද? තරහ නෑ කිසිම තරහක් නෑ. දාලා යන්න නම් මගේ හුස්ම පොද නවතින්න වෙයි කියලා. ලෝකේ වේගවත්ම මිනිහා වෙන තූම්පාංකාරයට වඩා වේගෙන් දාලා ගියත් තරහද? තරහ නෑ. හැබැයි හොඳට අකුණු කකා වහින වෙලාවක වහල නැති යකඩ කම්බි පටවපු ලොරියක පිටිපස්සේ ඉඳගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද්දනේ තරහෙන් ඉන්නේ? තරහනේ හොඳට හිටපු මට trust issues, mental health problems, depression, depression, anxiety වගේ ලෙඩ ඉතුරු කරලා ගියාට තරහද? තරහනේ කායිරෙන් පයින් වෙලාවට බ්‍රේක් නැති ලොරියක් මූණට සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපෝ තමුසෙනා. ගෙවල් වලට පවා මේක ගැන මහ ලොකුවට කියලා දැන් මේක නෑ කියලා දැනගෙන ගෙදර මිනිස්සු කින්ඩියට hina වෙනවට තරහද? තරහ නෑ. ගමනක් යන්න කිරි ටොයියා වගේ ඇඳලා එළියට බහින වෙලාවක බොක පිටුණු කාක්කෙක් ඔළුව උඩින් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කැත හිත මේකගේ. අලුත් ආදරවන්තයට මගේ වැරදි කියලා මං තමා වැරදිම කියලා හිතන්න සලස්සනවට තරහ නෑනේ. චූටි ඇඟිල්ල එක දවසට හත් පොලක වැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපෝ තමුසෙනා මම දුස්තෙක්. හොඳ වෙලාවට මං දාලා ගිහින් මේ මාසෙ මම මගේ අවුරුද්ද ඇනිවර්සරි එක සම්බන්ධනවා. තමුසෙ හොල් ඉන්නවා. අම්මට හුඩ්ඩු දාලකින් මාසයි ලව්වකට අවුරුද්දයි. තේරුම් ගත්තා. මොකද්ද? නිතරම කැලේ කපලා තියෙන්නේ. වෙන ගොහියෙක් තේන වගා කරන්නේ.